ප්‍රභා ශ්වසනයේට මූලිකම හේතුව තමයි රුබිස්කෝ එන්සයිමේ හැසිරීම. මම එහෙම කියන්නම්. අපි දැන් බලමු. මේ බලන්න. කැල්වින් චක්‍රයේදී මොකද්ද උනේ? කැල්වින් චක්‍රයේදී RUBP කියන කෙනා කාබන් 5ක් දරන එක්කෙනා කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදුවා කාබන් 6 අස්ථායි සංයෝගයක්. ඊට පස්සේ මෙයා බිඳ වැටුණා කාබන් 3ක් දරන 3 ෆොස්ෆෝ ග්ලිසරේට් බවට. හරිද? ෆොස්ෆෝ ග්ලිසරික් ඇසිඩ්. මෙයාගේ කාබන් 3යි ඒකින්ද මෙයාලා දෙන්නෙක් හැදුණා. හරි. මේකනේ අපි කැල්වින් චක්‍රයේ උනේ මේ එන්සයිම මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරේ රුබිස්කෝ කියන එන්සයිමය. හරිද? මේ රුබිස්කෝ කියන එන්සයිමය මම නිකන් මෙහෙම අඳින්නම්. ඔයගොල්ලන්ට තේරුම් ගන්න ලේසි වෙන්න. මේකේ තියෙනවා මෙහෙම සක්‍රීය ලක්ෂ දෙකක්. හරිද? සක්‍රීය ලක්ෂ දෙකක් තියෙනවා. මේ එක සක්‍රීය ලක්ෂයකට RUBP බැඳෙද්දී අනිත් සක්‍රීය ලක්ෂයට බැඳුනේ කාබන් ඩයොක්සයිඩ්. ඒක තමයි ගිහිල්ලා කාබන් 6 අස්ථායි සංයෝගයේ බවට පරිවර්තනය වුනේ. මේකේ මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් බැඳෙන සක්‍රීය ලක්ෂයට තරඟ කරන තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? ඒ තමයි ඔක්සිජන්. හරිද? මේකට කාබන් ඩයොක්සයිඩ් තරඟ කරනවා, ඔක්සිජන් තරඟ කරනවා. එතකොට මේ ඉන්නේ රුබිස්කෝ එන්සයිමය. මේකෙදි මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. හරිද? අපි මේකට කිව්වේ මොකද්ද? RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් කියලානේ. ඒකට කියන්නේ එහෙම කියන්නේ හේතුවකුත් තියෙනවා. මේකට කාබන් ඩයොක්සයිඩ් බැඳුනොත් එහෙම අපි ඒ උත්ප්‍රේරණය කරන ප්‍රතික්‍රියාවට කියනවා මොකද්ද? කාබොක්සිල් කරන ප්‍රතික්‍රියාව. මේක තමයි කාබොක්සිල් කරන ප්‍රතික්‍රියාව. හරිද? නැත්නම් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව. කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව. මේකට කාබන් ඩයොක්සයිඩ් බැඳෙන්නේ නැතුව RUBP එක්ක ඔක්සිජන් බැඳුනොත් අපි ඒ උත්ප්‍රේරණය කරන ප්‍රතික්‍රියාවට කියනවා ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් අපි එයාට කියනවා ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. පැහැදිලිද? හා. දැන් අපි මේකේ කාබන් ඩයොක්සයිඩ් බැඳුනොත් අපි දන්නවනේ වෙන වැඩේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් බැඳුනොත් එහෙම RUBP එක්ක මෙහෙම කාබන් 6 අස්ථායි එක්කෙන හදලා 3PGA හදලා කැල්වින් චක්‍රය සම්පූර්ණ කරනවා. හරිද? දැන් මෙතනදී රුබිස්කෝට ඔක්සිජන් බැඳුනොත් එහෙම මම යටින් ලියන්න. මෙහෙම RUBP එක්ක ඔක්සිජන් බැඳුනොත් එහෙම මෙයා හදන්නේ කවුද? එතකොට යන්නේ මෙතන ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව. නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. හරිද? මෙතනදී හැදෙන්නේ කවුද? මෙතනදී හැදෙන්නේ 3PGA එක අණුවක් හැදෙනවා. අතන දෙන්නෙක් හැදුණානේ. මෙතන 3PGA එක අණුවක් හැදෙනවා. ඊට අමතරව ෆොස්ෆෝග්ලයිකොලේට් කියලා කෙනෙක් හැදෙනවා. ෆොස්ෆෝග්ලයිකොලේට් කියලා අණුවක් හැදෙනවා. හරිද? ඉතින් මෙයා සාමාන්‍ය විදියට මෙයා කැල්වින් චක්‍රයට යනවා. ප්‍රශ්නයක් නැහැ. කැල්වින් සයිකල් එකට යනවා. හරිද? හැබැයි මෙයා කැල්වින් චක්‍රයට යන්නේ නැහැ. මෙයා බැරි වෙලා හරි දැන් මේ හැදුනේ කොහෙද? මෙයා හරිත ලවයේනේ හැදුනේ. මෙයා හරිත ලවයේ මෙහෙම හැදිලා මෙයා හරිත ලවයේ ඇතුලේ කන්සන්ට්‍රේට් වුණොත්, ඒ කියන්නේ මෙයාගේ සාන්ද්‍රණය වැඩි වුණොත් මෙයා හරිත ලවයට අධික ලෙස විෂ සහිත සංයෝගයක් වෙනවා. හරිද? මෙයා අධික ලෙස විෂ සහිත සංයෝගයක් වෙනවා. ඒකින්ද මෙයා හරිත ලවයේ තියාගන්න බෑ. දැන් මේ ඉන්නේ කොහෙද? මෙයා හරිත ලවයේ ඉන්නේ. ඒකින්ද මෙයා වෙනම මාර්ගයක් ඔස්සේ මෙයා පරිවෘත්තියකට ලක් කරනවා. මෙයා මොකද විෂයිනේ. මෙයා හරිත ලවය ඇතුලේ තියාගන්න බෑ. මෙයා විෂයි. එතකොට ඒකින්ද මෙයා වෙනම පරිවෘත්තීය මාර්ගයක් ඔස්සේ ගමන් කරනවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි අපි ප්‍රභා ශ්වසනය කියලා හඳුන්වන්නේ. හරිද? අපි නිකමට බලමු ඒ මොකද්ද පරිවෘත්තීය මාර්ගය කියලා. දැන් මෙයා හරිත ලවයෙන් හිටියේ. මෙයා ඉන්නේ ෆොස්ෆෝග්ලයිකොලේට් විදියට. මෙයා ඊට පස්සේ මේ ෆොස්ෆේට් අණුව අයින් කරලා ෆොස්ෆේට් කාණ්ඩය අයින් කරවලා ග්ලයිකොලේට් විදියට යවනවා කොහෙටද? යවනවා පෙරොක්සිසෝම වලට. දැන් ඉන්නේ පෙරොක්සිසෝම වල.
පෙරොක්සිසෝම වල තමයි ඉන්නේ. හරිද? දැන් පෙරොක්සිසෝම වල ඉන්නේ. මෙතනදී මෙයා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරවලා හදන එක්කෙනෙක් සංයෝගයක් මේව නම් ලොකුවට ඕනේ නැහැ. මම නිකමට පාත්වයේ කියන්නම් ග්ලයිօක්සලේට් කියලා එක්කෙනෙක් හදනවා. ග්ලයිօක්සලේට් කියලා එක්කෙනෙක් හදනවා. ග්ලයිօක්සලේට් කියලා එක්කෙනෙක් හදනවා. මේ හැදෙන අතරතුර මේක මෙයා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕන. මේක හැදෙන්න ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕන. හරිද? එතකොට හැදෙන අතරතුර හැදෙන ශාකයේ තවත් විෂ සහිත සංයෝගයක් මෙන්න මෙයා H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මෙයා කැටලේස් එන්සයිමේ උදව්වෙන් විනාශ කරවලා දානවා. එතකොට මේක හානිදායක ක්‍රියාවක්. හරිද? කැටලේස් එන්සයිමේ මෙයා විනාශ කරවලා දානවා. ඊට පස්සේ මේ හැදිච්ච ග්ලයිօක්සලේට් අර ග්ලයිසින් කියලා තියෙන්නේ ඇමයිනෝ අම්ලයක්. අන්න ඒක බවට පරිවර්තනය වෙනවා. ග්ලයිසින් බවට පරිවර්තනය වෙනවා. ග්ලයිසින් බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ ග්ලයිසින් යනවා කොහෙටද යනවද? මයිටොකොන්ඩ්‍රියා වලට. මයිටොකොන්ඩ්‍රියා වලට යනවා. මයිටොකොන්ඩ්‍රියා වලට යනවා. ඊට පස්සේ ග්ලයිසින් දෙකක් එකතු වෙලා හැදෙනවා සෙරයින් කියලා ඇමයිනෝ අම්ලයක්. මේව නම් ඕනේ නැහැ. මම නිකන් ලියන්න ඇමයිනෝ අම්ලයක් හැදුවා. ඇමයිනෝ අම්ලයක් හැදුවා. ඊට පස්සේ මෙතනදී ඇමෝනියා හදනවා. ඒවා ශාකයට විස සහිතයි. ඇමෝනියා හදනවා. මේකත් ශාකයට විස සහිතයි. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා හදද්දී. මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් පිටවීමේ ක්‍රියාවලිය හින්දා අපි මෙයාට කියනවා මේක ශ්වසන ක්‍රියාවලියක් කියලා. සාමාන්‍ය ශ්වසන ක්‍රියාවලියේ ශක්තිය ATP හැදෙන්න ඕනේනේ. මේ ශ්වසන ක්‍රියාවලියේදී කොහේදිවත් ATP හැදෙන්නේ නැහැ. ආලෝකයේ තියෙන වෙලාවේ ආලෝකයේ උදව්වෙන් මේක වුණ හින්දා අපි මේකට ප්‍රභා ශ්වසනය කියලා කියනවා. මේක CO2 මෙතන තමයි පිට වෙන්නේ. මේ CO2 හැදිච්ච හින්දා තමයි මේක ශ්වසන ක්‍රියාවලියක් වෙන්නේ. හරිද? තේරුණානේ? දැන් මේක කොහොමද වෙන්නේ? මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි ගමු අධික හිරු එළිය තියෙන දවසක් හොඳට ඉර පායලා තියෙනවා. හරිද? මේ තියෙන්නේ ශාක පත්‍රයක්. හරිද? හොඳට ඉර එළිය පායලා තියෙන දවසක. මේ තියෙන්නේ ශාක පත්‍රයක්. මොකද්ද ඉර එළිය පායලා තියෙන දවසක වෙන්නේ? ශාකයේ උත්සේදන ක්‍රියාවලිය සිද්ධ වෙනවානේ. උත්සේදනයේ වේගෙන් සිද්ධ වෙනවා හොඳට ඉර එළිය තියෙද්දී. ඇයි උත්සේදනයේ වේගෙන් වෙන්නේ? ඇයි ශාක පත්‍රයේ ඇතුලේ සහ වායුගෝලයේ අතර ජල විභව අනුක්‍රමණය වැඩි වෙනවා. ජල විභව අනුක්‍රමණය වැඩි වෙනවා. ජල විභව අනුක්‍රමණය වැඩි වෙන්න උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙන්න මොකද වෙන්නේ? ශාක පත්‍රයෙන් අධික ලෙස ජලය පිටතට වාෂ්ප ලෙස පිට වෙනවා. ඉතින් මේක ශාකයට එච්චර හොඳ නැහැ. ඒක හින්දා ශාකය මොකද කරන්නේ? උත්සේදන ක්‍රියාව අවම කරගන්න ශාකවල තියෙන පූටිකා වැසීම සිද්ධ කරනවා. මෙතනින් තමයි වැඩේ පටන් ගන්න. පූටිකා වැසෙනවා. පූටිකා වැසුනොත් මොකද වෙන්නේ? පූටිකා වැහුණාම පූටිකා වැහුණාම මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණයට උන අමුද්‍රව්‍යයක් වෙච්ච මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ශාක පත්‍ර තුරට ඇතුල් වීම අඩු වෙනවා. ශාක පත්‍ර වලට ඇතුල් වීම අඩු වෙනවා CO2. එතකොට මොකද වෙන්නේ? CO2 සාන්ද්‍රණය අඩු වෙනවා. CO2 සාන්ද්‍රණය අඩු වෙනවා. මේකත් එක්ක පැරලල් සමගාමීව තව දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද ඒ? ශාක පත්‍රය ඇතුලේ හොඳට ආලෝකය තියෙනවනේ. ඒක ආලෝකය පූටිකා වැහුණා කියලා ආලෝකය ඇතුළට නැවිත් ඉන්නේ නැහැ. ආලෝකය වැන්නත් එක්කම ආලෝකයේ මත රඳා ආලෝක ප්‍රතික්‍රියාව තියෙනවනේ. ආලෝක ප්‍රතික්‍රියාව වේගෙන් සිද්ධ වෙනවා. ආලෝක ප්‍රතික්‍රියාව වේගෙන් සිද්ධ වෙද්දී මොකද්ද වෙන්නේ? ආලෝක ප්‍රතික්‍රියාව වේගෙන් සිද්ධ වෙද්දී ප්‍රභා පද්ධති දෙක ආශ්‍රිතව ජලයේ ප්‍රභා විච්ඡේදනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? ජලයේ ප්‍රභා විච්ඡේදනය වෙද්දී ප්ලස් අණුක ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. මේ හැදිච්ච අණුක ඔක්සිජන් හින්දා ශාක පත්‍රය ඇතුලේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙනවා. මේකත් එක්ක කාබන් ඩයොක්සයිඩ් වලට ඔක්සිජන් දරන අනුපාතය අඩු වෙනවා. හරිද? මේකත් එක්ක මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වලට ඔක්සිජන් දරන අනුපාතය ගොඩාක් අඩු වෙනවා. ගොඩාක් අඩු වෙනවා කියන එක තේරුම මේ අවස්ථාවේදී ගොඩාක් දිරිගැන්වෙන්නේ මොන ප්‍රතික්‍රියාවද? ඔක්සිකරණ ප්‍රතික්‍රියාවද? කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවද? මෙතනදී නැත්නම් ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව දිරිගැන් වෙලා ප්‍රභා ශ්වසන ක්‍රියාවලියට මඟ පාදනවා. හරිද? හරි. එතකොට මේකෙදි මෙන්න මෙතන නිකන් අපූර්ව කතාවක් තියෙනවා. ලස්සන කතාවක්. මේකේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට
කාබන් ඩයොක්සයිඩ් එයාට තරංගකාරී නිෂේධකයක් විදිහට වැඩ කරනවා. එතකොට කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඔක්සිජන් එයාට තරංගකාරී නිෂේධකයක් විදිහට ක්‍රියා කරනවා. ඔයක තමයි ප්‍රභාස්වසන ක්‍රියාවලිය. ඉතින් මේ ප්‍රභාස්වසන ක්‍රියාවලිය කියන්නේ ශාකයට ගොඩාක් අහිතකර ක්‍රියාවලියක්. ඉතින් ශාකයට අහිතකර ක්‍රියාවලියක්. ඒක හින්දා මේක මේ ඉස්සරහට තියෙන අපි කියනවා C4 පතය. C4 පතයේදී මේ ප්‍රභාස්වසනයේ ක්‍රියාවලිය සිද්ධ නොවෙන්න තමයි වග බලා ගන්නෙ. ප්‍රභාස්වසනයේ සිද්ධ නොවෙන්න නම් මොකද්ද වෙන්න ඕන? හරිත ලවයේ පංජරය තුල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය සෑම විටම ඔක්සිජන්ට වඩා වැඩිපුර තියෙන්න ඕන. එතකොට කාබන් ඩයොක්සයිඩ් බන්ධුතාවය වැඩි වෙනවා, ඔක්සිජන් බන්ධුතාවය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ප්‍රභාස්වසනය දිරිගැන්වෙන්නේ නැහැ. කාබොක්සිල් කරන ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා කැල්වින් චක්‍රය සිද්ධ වෙනවා. ඉතින් මේ බලන්න මේක කැල්වින් චක්‍රය සිද්ධ වෙද්දී මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. මෙතන PGA අණු දෙකක් හැදුවානේ. මෙතන PGA අණු දෙකක් හැදුවා. PGA අණු දෙකක්. මෙතන PGA අණු එකයි හැදුවේ. මේකත් එක්ක කාබන් ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රොඩක්ෂන් එක නිෂ්පාදකතාවය අඩු වෙනවා. මේකත් එක්ක වෙන්නේ මොකක්ද දන්නවද? ප්‍රභා සංශ්ලේෂණයේ නිෂ්පාදකතාවය අඩු වෙනවා. නිෂ්පාදකතාව අඩු වෙනවා. ඒක මොකද්ද වෙන්නේ? මේ කාබන් ඩයොක්සයිඩ් යනවනේ ඉවතට. කාබන් ඩයොක්සයිඩ් ඉවතට එන සුද්ධ කාබන් හානියක් සිද්ධ වෙනවා. ඉතින් කාට හරි ළමයට කියන්න පුළුවන් මේකේ මේ කාබන් ඩයොක්සයිඩ් පිට වුණානේ. ඒ කාබන් ඩයොක්සයිඩ් ටික ආපහු මෙතනදී බැඳෙන්න පුළුවන්. එතකොට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවනේ. හොඳට මතක තියාගන්න මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි උනේ හරිත ලව පංජරය ඇතුලේ නෙමෙයි. මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුලේ. මයිටොකොන්ඩ්‍රියා පූරකයේ ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වුණාට ඒක කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවට උදව්වක් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රභාස්වසනයට උදව් වෙන ඒ කියන්නේ ඉන්ද්‍රියිකා වර්ග තුනක් තියෙනවා. මොනවාද? එහෙනම් ප්‍රභාස්වසනයට උදව් වෙන ඉන්ද්‍රියිකා වර්ග තුනක් තියෙනවා. ඒ තුන මතක තියාගන්න. හරිත ලවය, පෙරොක්සිසෝම සහ මයිටොකොන්ඩ්‍රියා. මෙන්න මෙහෙම තමයි ප්‍රභාස්වසන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේක හොඳට තේරුණා කියලා.